Hi viewers මෙම වීඩියෝ එකෙන් අපි 4D යනු fourth dimension නැත්නම් fourth හතරවෙනි පරිමාණය ගැන නැත්නම් මානය ගැන බලමු. අපේ මේ channel එකෙන් අපි 11th dimension explained in Sinhala කියලා වීඩියෝ එක දාලා තියෙනවා. ඕකෙන් මේ අපි 4D ගැනත් කියලා තිබ්බා. නමුත් මේ වීඩියෝ එකේ අපි 4D යනු මේ fourth dimension කියන සංකල්පය පිළිබඳ තමයි ගොඩාක් තොරතුරු ඔබට පැහැදිලි කරන්න සූදානම්. ඉස්සල්ලාම අපි මේ 3D වෙනකන් අපි කෙටියෙන් බලමු. ඉන්පසුව 4D ගැන විස්තරාත්මකව බලමු. ඉතින් 1D කියලා අපි කියන්නේ පළවෙනි මාන. දැන් ඩොට් එකක් නිකන් තියෙන්නකො කඩදාසියෙන්. ඒ ඩොට් එකට කොහෙවත් යන්න බෑනේ. එහෙත් යන්න බෑ මෙහෙත් යන්න බෑ. නමුත් තව ඩොට් එකක් තියෙන්න. ඒ කඩදාසියෙන් පොඩි දුරක් තියලා තව ඩොට් එකක් තියෙන. මේ ඩොට් දෙකම ඔයා පෙන්සලක් නැත්නම් පෙන් එකක් යොදවලා එකතු කරන්න. එතකොට පොඩි ඉරක් එනවනේ, රේඛාවක් ඇති වෙනවනේ. ඒ රේඛාව තමයි, ඒ දිග රේඛාව තමයි පළවෙනි ඩයිමන්ෂන් 1D දිග කියලා අපි ඒකට නමක් දීලා තියෙනවා. දැන් ඒ රේඛාව අස්සේ නැත්නම් අතරේ තව පොඩි රේඛාවක්, මේ දිග රේඛාව වගේ නෙමෙයි, එච්චර දිගට අනින්න එපා. පොඩි රේඛාවක්, තව රේඛාවක් ඒ අතරේ අතරමැදේ අනින්න. ඒ කියන්නේ ඩොට් දෙකක් තියලා ඒ ඩොට් දෙකම ආයත් එකතු කරන්න. දැන් තව රේඛාවක් ඔයාට ලැබුණා නේද? ඒ රේඛාවට අපි කියන්නේ පළල කියලා. දැන් මේ පළල තමයි 2D නැත්නම් second dimension කියලා කියනවා. දැන් තව එකක් උස. දැන් උස කියලා කියන්නේ 3D නැත්නම් third dimension කියලා කියනවා. මේ උස කියලා කියන්නේ දැන් මේ රේඛා දෙකම එකතු වෙනකොට, ඒ කියන්නේ දිග පළල යනු රේඛා දෙකම එකතු වෙනකොට, එකතු කරනකොට ලැබෙන රේඛාව තමයි ගණිත විදියට අපි උස කියලා කියන්නේ. මේක අපි සාමාන්‍ය අපි ජීවත් වෙන ලෝකයේ එක උදාහරණයකින් මේක අපි පැහැදිලි කරලා දෙමු. අපි 11th dimension explain in Sinhala කියන මේ වීඩියෝ එකනොත් මේ උදාහරණය අපි යොදවලා තිබ්බා. දැන් ඔයාගේ ගෙදර පිහිටලා තියෙන්නේ එතන සිට පාරක් තියනවා කියලා කියමුකෝ. ඒ පාරෙන් ඔයාලා වෝකින් යනවා කියලා හිතමු. ඒ වෝකින් එක ඔයා යන්නේ විනාඩි 30ක් පමණ. දැන් ඒ වෝකින් එක නිමා වෙන්නේ ග්‍රවුන්ඩ් එක පැත්තේ කියලා හිතමුකෝ. ඒ ග්‍රවුන්ඩ් එක පිහිටලා තියෙන්නේ ඔයාගේ ගෙදර ඉඳලා ගෙදර සිට කිලෝමීටර් 2ක් පමණ ඈතින්. එතකොට මේ කිලෝමීටර් 2ක් එවිදින්න ඔයාට ගත වෙනවා හරියටම පැය භාගයක් කියලා හිතන්න. එතකොට ඔයා මේ දිගම ඒ පාරින් තමයි එවිදලා යන්නේ. එතකොට මෙතනින් මොනවද දන්නවද අදහස් වෙන්නේ? ඔයා 1D එකකින් ජීවත් වෙනවා. නැත්නම් පළවෙනි ඩයිමන්ෂන් එකකින් පළවෙනි මානයෙන් ඔයා ජීවත් වෙනවා කියලා මෙතෙන්දී අදහස් වෙනවා. ඒ දන්නවද? දැන් ඔයා ඉස්සල්ලාට ඒ ගෙදර සිට ඒ පිට්ටනිය ගාවට ගියානේ. ආය ඔයා හිතුනොත් නැවතත් ගෙදරට එන්න පුළුවන් නේද? ඔයාට ඒ කන්ට්‍රෝල් එකක් තියෙනවා. හරි. දැන් ඔයා මේ පාරේ ගෙදරට එනකොට දැන් මේ මෙද්දේ අතරමැද්දේ ඔයා තව පාරක් දැක්කා. ඒක තමයි ඒ අතරමැද්දේ දෙපැත්තම පාරක්. වම් පැත්ත හා දකුණු පැත්ත දෙකටම යන පාරක් දැක්කා. ඒ පාර අරහත් ඔයාට ඊතුනක් ගමන් කරන්න පුළුවන්. දෙපැත්තම යන්න පුළුවන්. ඒ කියන්නේ වම් පැත්තට යන්න පුළුවන්. ආයේ මේ දිග පාරට එවිලා ආයේ දකුණු පැත්තට යන්න පුළුවන්. නේද? එතකොට ඕක තමයි කියන්නේ පළල එක ඔයා කන්ට්‍රෝල් කරනවා කියලා. පළල අරහත් ඔයාට ගමන් කරන්න පුළුවන්. එතකොට 2D එකකින් ඔයා ජීවත් වෙනවා කියලා කියන්නේ ඕකයි. තව එකක් දැන් ඔයා දැන් එන පාරේ ඒ අස්සෙම ගොඩනැගිල්ලක් තියෙනවා කියමුකෝ. ඒ ගොඩනැගිල්ලේ පස්වෙනි මහලට ඔයා හිතුනොත් යන්න පුළුවන් නේද? පඩිපෙළෙන් හරි නැත්නම් ලිෆ්ට් එකකින් හරි පස්වෙනි මහලට යනවා. නැත්නම් හිතුන පල්ලයට එන්නත් පුළුවන්. පොළව හාරගෙන පල්ලයට යන්නත් පුළුවන් නේ. දැන් ගස් නගින්නත් පුළුවන්. උඩට යන්නත් පුළුවන්. ඒ ගස් එකෙන් පල්ලය බහින්නත් පුළුවන් නේද? එතකොට මේක තමයි 3D. ඒ කියන්නේ උස කියන concept එක. ඒ උස කියන concept එකත් ඔයාට control කරන්න පුළුවන් නේද? දැන් ඔතනින් අපේ ජීවිතය ඉවරයි. ඕකට එහා කිසිම කන්ට්‍රෝල් එකක් අපිට නැහැ. අපි දැන් කියනවානේ ඕනම රස්සාවක් අපි කරන්න පුළුවන්, ඕනම මේ දෙයක් අපි කරන්න පුළුවන්, ජීවිතේ ඕනම දෙයක් අපි කරනවා කියලා කියන මේ තුනම කන්ට්‍රෝල් කරනවා කියන එක තමයි 1D 2D 3D මේ තුනම අපි කන්ට්‍රෝල් කරගෙන යනවා කියන එක තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ තුනටම අපි කියනවා ස්පේස් කියලා. හරිද? ස්පේස් කියලා කියන්නේ නැත්නම් තැනක් කියලා කියන්නේ. මේ ස්පේස් විතරයි අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දැන් මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් ඔයාලට ඇති වුණා කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි බලමු ඊළඟට එන එක තමයි 4D. දැන් 3D ඉවරයිනේ. 3D ගැන අපි පැහැදිලි කරලා දුන්නා. අපිට ඔක කන්ට්‍රෝල් කරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඕකට අපි නමක් දුන්නා ස්පේස් කියලා. ස්පේස් කියලා කියන්නේ තැනක්. හරි. දැන්
ෆෝත් ඩයිමන්ෂන් මොනවද කියලා අපි බලන්න ඕන නම් අපිට අත්‍යවශ්‍යයි අයින්ස්ටීන්ගේ සාපේක්ෂවාදය පිළිබඳ අවබෝධය. අයින්ස්ටීන්ගේ සාපේක්ෂවාදයෙන් කියනවා ස්පේස් ටයිම් කියන කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ අවකාශ කාල. දැන් අවකාශ තමයි දැන් අපි ස්පේස් තැනක් කියලා නැත්නම් ස්පේස් කියලා අපි කියවනේ. ඔකට අපි අවකාශ කියලා කියන්න පුළුවන්. හරි ඒ අවකාශ අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් නේ. 1 2 3 තුන්වෙනි අවකාශ දක්වා අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. තුන්වෙනි ඩයිමන්ෂන් දක්වා තියෙන දේවල් තුන්වෙනි මානෙ දක්වා තියෙන දේවල් තමයි අවකාශය. ඒකට හතරවෙනි මානෙට යනකොට ඒ අවකාශය ඉවරයි. එතකොට තව අලුත් එකක් එකතු වෙනවා. ඕක තමයි කාල. එතකොට අවකාශ කාල කියලා ස්පේස් ටයිම් කියලා අලුත් නමක් හඳුන්වා දුන්නා ආල්බර්ට් අයින්ස්ටීන්. එතකොට මේ ස්පේස් ටයිම් තමයි එත්ත වශයෙන්ම මේ ෆෝත් ඩයිමන්ෂන් කියලා කියන්නේ. නමුත් අපිට ඕක කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක කොහොමද කියලා බලමු. ඉස්සලාම අපි බලමු දැන් මෙච්චර වෙලා අපි කතා කරේ පළවෙනි මාන, දෙවෙනි මාන, තුන්වෙනි මාන කොහේ ගියොත් අපි කන්ට්‍රෝල් කරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන්. අපි විතරක් නෙමෙයි මේ ස්පේස් කියන තනියම අපි ගත්තොත් මේ විශ්වයේ කොහේ ගියොත් ඕනම එකට මේ රොකේට් එකක් යනවා කියමුකෝ. රොකේට් එකටත් ගමන් කරන්න පුළුවන්. මේ උඩට යන්න පුළුවන්. මේ ස්පේස් එකෙන් කොහේ හරි වෙන ග්‍රහ ලෝක වලට අපි රොකේට්ස් යවනවානේ. ඒක නැත්තම් මේ ස්පේස් යාන යවනවානේ. යානවලට මේ ස්පේස් හරහා විතරයිනේ කන්ට්‍රෝල් මේ ගමන් කරන්න පුළුවන්. මේ අඟහරු ග්‍රහයට යවනවා අපි, බුධ ග්‍රහයට යවනවා, සෙනසුරු ග්‍රහයට යවනවා. එතකොට ඒ යාන ටික කොහොමද අපි දැන් පාරෙන් ගමන් කරන්නේ? ඒ විදිහට තමයි ඒ පමණක් ඒ විදිහට තමයි ඒ යානවලට ගමන් කරන්න පුළුවන්. ඒකට එහා යන්න බෑ. ඒකට එහා යනවා නම් 4D එකට යනවා කියලා අදහස්. එතකොට ඕන දෙයකට මේ ලෝකයේ තියෙන ඕනම විශ්වයේ තියෙන ඕන දෙයකට 3D පමණයි පුළුවන්. මිනිසුන්ට විතරක් නෙමෙයි. කියන එක මෙතන අවබෝධ වෙන්න ඕනේ. හරි. දැන් අපි බලමු තව දුරටත් මේ 4D ගැන. දැන් 4D කියලා අපි කිව්වේ මේ ස්පේස් ටයිම් නේද? එතකොට මේ ස්පේස් එක්ක මේ ටයිම් නැත්තම් කාලය, අවකාශ කාලය එකතු වෙනකොට ඔක 4D වෙනවා කියලා අපි දැක්කා. මේක තමයි හැමතැනම තියෙන්නේ. හැමතැනම කියලා අපි දැන් යූස් කරාට දැන් ඔයයි කතා කරන මමයි. මේක අසුන් දෙන්න ඔයයි. ඔයාලා ජීවත් වෙන්න මේ ගෙදර, ඔයාලගේ ඔෆිස් එක, මේ ලෝකේ ඔයාලගේ රටේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ අදාළ වෙන මේ ශීරපත ගැලැක්සිය, මේ ශීරපත ගැලැක්සිය අදාළ වෙන මේ විශ්වයේ හැම දෙයක්ම පිහිටලා තියෙන්නේ මේ අවකාශ කාලයේ තමයි. මේ අවකාශ කාලය කියලා කියන හැමතැනම තියෙන්නේ හැම දෙයක්ම. ඒකට විශ්වයක් කියලා තව නමකුත් තියෙනවා. ස්පේස් ටයිම් තමයි විශ්වය. එතකොට දැන් ඔයාලට තේරුණා ඇති මේ 4D කියන කන්සෙප්ට් එකක් ඇත්තටම විශ්වයක් කියලා. එතකොට ඒ විශ්වය කියන එක අපිට නෙමේ ඕන මේ විශ්වයේ පිහිටලා හැම දෙයක්ම විශ්වයේනේ පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ අවකාශ කාලයේනේ පිහිටලා තියෙන්නේ. ඒ හින්දා හැම දෙයක් අනිත් දේවල් වලට මේ විශ්වය කන්ට්‍රෝල් කරන්න බෑ. විශ්වය තමයි අපිව කන්ට්‍රෝල් කරන්නේ. දැන් අපි ඉස්සල්ලා කතා කරපු ඒ උදාහරණයට ආපහු යමු. දැන් ඒ උදාහරණේ අපි කිව්වා දැන් ඔයාලා ගෙදර සිට ඒ පිටණියට ගමන් කරා කිලෝමීටර් 2ක් විතර ගමන් කරා කියලා. එතකොට දිගටම ගමන් කරා. ඒකට ගත වුණේ කාලය කොච්චරද? අපි බැලුවේ පැය භාගයයි කියලා. ඒ පැය භාගය ගත කරලා ඔයාලා ඒ පිටණිය ගාවට ගියා. ආයේ ඒ පිටණියේ ඉඳන් ආපහු ගෙදරටත් හිතුණත් ආවා කියලා. ඒ අතරමැද්දේ ඔයාලා හිතුණොත් මේ වම් පැත්ත දකුණු පැත්ත ගියා. ආයේ මේ ගොඩනැගිල්ලට උඩටත් නැග්ග පල්ලෙයටත් ආවා කියලා අපි දැක්කා. ඒ කියන්නේ 3D තුන්වෙනි මානෙ දක්වා කන්ට්‍රෝල් කරගෙන අපි ජීවත් වෙනවා කියන එක අපි දැක්කා. හරි. දැන් මෙහෙම හිතමුකෝ. දැන් ඔයා ගෙදර ඉඳලා පිටණියට දැන් ගමන් කරානේ. දැන් ඔයා 4D එකෙන් ජීවත් වෙනවා නම් ඔයාට මේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ හැකියාවක් තියෙනවා නම් 4D එකෙන් ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන්. මොනවා හැකියාව කියලා බලමු අපි දැන්. දැන් ඔයා ගෙදර ඉඳලා පිටත් වුණා මේ පිටණියට. කොච්චර කාලයද ගත්තේ? පැය භාගයයි. හරි. ඒ පැය භාගය ගත කරලා ඔයා දැන් 7ට උදේ 7ට ගමන පටන් ගත්තා කියමුකෝ. දැන් 7 මාරටනේ උතන පිටණිය ගාවට ගියේ. හරි. දැන් ආපහු 7 මාරටම අනිත් පැත්ත හැරලා ගෙවල් ගාවට ආවා. ගෙදර ගාවට ආවා කියලා හිතන්නකෝ. එතකොට ඔයා ගෙදර ගාවට එන්නේ 7ට දාපහු නැත්නම් 8ටද? 8ටනේ. දේශන 8ට තමයි එන්නේ. මෙතෙන්දී ඔයාලට තේරෙනවා ඇති එක කන්සෙප්ට් එකක්. ඒ මේ ටයිම් කියන එක නැත්නම් කාලය කියන එක අනාගතයේ අරහා යන ගමනක් කියලා. නැත්නම් අපිට ඔක කන්ට්‍රෝල් දෙන්න. අපි දැන් ගිය ගෙදර ඉඳලා පිටත් වෙලා පිටණියට කියලා ආපු ගෙදරටම ආවනේ. නැත්නම් උඩ මහලට ගිහිලා ආපු පල්ලෙයා මහලටම ආවනේ අපි. වම් පැත්තට ගිහිලා ආපු දකුණු පැත්තටම ආවනේ. ඒ විදිහට අපි උදේ 7ටනේ අපි ගෙදරින් පිටත් වුණේ. ඒ 7ටම ඒ උදේ 7ටම අපි ආවනේ නේ. එන්න බැරි වුණානේ අපිට. ඒ කියන්නේ අතීත කාලේට අපි ආපු ගමන් කරන්න අපිට බැරි වුණානේ. අපි ගියේ අනාගත කාලේටනේ.
ආපහු අපි හැරලා ගෙදරට ආව තමයි. නමුත් ඒකටත් වෙලාව ගත වෙලා තියෙනවා කොච්චරද? ගියපු වෙලාව පේ භාගයක් නම් එන්නත් ආයෙ පේ භාගයක් ගත වුණා. එතකොට පැයක් විතර ගත වෙලා තියෙනවා. ඒ පැයක් විතර ගත වුණා කියලා කියන අපි කියන්නේ 8යි කියලා. දේශන 8යි කියලා කියන්නේ. 7ට පිටත් වෙලා අපි 8ට තමයි ආවේ. 7ටම නෙමෙයි. දැන් මේක පැහැදිලි කියලා හිතනවා. එතකොට 4D එක අපිට කන්ට්‍රෝල් කරන්න බෑ කියලා කියන ඕක තමයි. උතන අපි ටයිම් එක කන්ට්‍රෝල් කරනවද නැද්ද කියන එක නෙමෙයි තියෙන ප්‍රශ්න. අපි 4D එකෙන් ජීවත් වෙන්නේ කියලා කියන්නේ මේ අවකාශ කාලයේ අරහා අපිට අපි හිතන විදියට ජීවත් වෙන්න බෑ. මේ අවකාශ කාලය තමයි අපිව අරගෙන යන්නේ. ඒ හින්දා මේ අවකාශ කාලය නැත්නම් ටයිම් ස්පේස් කියන එක මේ 4D කියන නැත්නම් fourth dimension සිව්වැනි මානය හතරවැනි මානය කියලා මෙතනින් ප්‍රූව් වෙනවා. ඒක අපිට කන්ට්‍රෝල් කරන්න බැරි නිසා. අපිට විතරක් නෙමෙයි. දැන් අපි ඉස්සලා කියපු විදිහට රොකේට් එකක් දැන් අඟහරු ග්‍රහය ගාවට යනවා කියමුකෝ. ඒකට කාලයක් ගත වෙනව නේද? ඒ මාස 6ක් යනවා කියමුකෝ. එතකොට ආපහු පෘථිවියට එනවනම් තව මාස 6ක්. එතකොට අවුරුද්දක් යනවා. දැන් මේ අවුරුද්දක් ඇත්ත වශයෙන්ම යනවනේ. එතකොට ඒක යන්නේ අනාගතයටනේ. දැන් 1000 දැන් කියමුකෝ 1999 රොකේට් එකක් 99 ඩිසැම්බර් මාසයේදී රොකේට් එකක් පිටත් වුණා පෘථිවියෙන් කියලා. එතකොට ඒ අවුරුද්දක් විතර ගත කරලා ආපහු එනවනම් අපි 1999ටම ආපහු ඩිසැම්බර් මාසයට වෙන්නේ නැහනේ. දැන් එතකොට 2000 ඩිසැම්බර් මාසෙන් තමයි ආපහු එන්නේ. දැන් මේ 2025 මේ වීඩියෝ එක අපි නිර්මාණය කරන්නේ මේ ජූනි මාසයේදී රොකේට් එකක් පිටත් වුණා කියමුකෝ අඟහරු ග්‍රහයට. එතකොට මේ අවුරුද්දක් ගත වෙලා ආපහු ආවන අපි කියන්නේ 2026 ජූනි කියලා නේද? දැන් 2025ම ජූනි එකට ආපහු එන්න බෑ. ඒ රොකේට් එකට. ඒ හින්දා මේ අභ්‍යවකාශ කාලය කියන එකක් කන්ට්‍රෝල් එකෙන් නෙමෙයි. ඒක හැම විටම හැම වෙලාවෙම යන්නේ අනාගතය අරහා. එතකොට අනාගතය අරහා යන ගමනක් විදියට තමයි මේක අපිට දෙක බලා ගන්න පුළුවන්. අපි විතරක් නෙමේ මේ විශ්වයේ තියෙන ඕනම එකක් ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. එතකොට මේක ඉස්සලාම අපිට පැහැදිලි කරේ ඇල්බර්ට් අයින්ස්ටීන් තමයි. දැන් ඔයාලට මේ fourth dimension මොනවද කියන්නේ පොඩි අවබෝධයක් ලැබිලා ඇති කියලා අපි විශ්වාස කරනවා. මේක තව එකක් තමයි මේ 4D කියන fourth dimension ඇත්ත වශයෙන්ම අවකාශ කාලය කියලා අභ්‍යවකාශ කාලය කියන වචනේ අරහා හඳුන්වා දුන්නා ඇල්බර්ට් අයින්ස්ටීන්. එතකොට ඒකට අපිට රේඛාවක් අඳින්න බෑ. එහෙම රේඛාවක් අපි අඳිනවා නම් අපේ මොළය යොදවලා ඕක අපිට කවදාවත් අපිට තේරුම් කරගන්න බෑ. නමුත් මේ 4D එකට වඩා 5D 6D 11D වෙනකම් ඒ කියන්නේ 11 වෙනි මානය දක්වා දැන් මානවල් තියෙනවා කියලා මේ සයන්ස් එකෙනුත් ආය මෙක්ස් එකෙනුත් ඒ කියන්නේ ගණිතේ භාවිත කරලා ප්‍රූව් කරලා තියෙනවා. හරි. නමුත් ඕක අපිට අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න බෑ. ඒ හින්දා 11 dimension explain in sinhala කියලා ඔයාලා මේ අපේ channel එකකින් search කරොත් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වීඩියෝ එකෙන් කෙටියෙන් අපි මේ 11 dimension ගැන බොහෝ තොරතුරු අපි ලබා දීලා තියෙනවා. then නමුත් මේ fourth dimension එකට එහා තියෙන හැම dimension එකම මේ අභ්‍යවස කාලයේ අරහා තමයි පැහැදිලි කරලා දෙන්නේ. ඒක කොහොමද කියලා මේ වීඩියෝ එක බලුවොත් ඔයාලට තේරෙනවා. එතකොට දැන් මේ වීඩියෝ තුලින් අපි ඔබට 4D කියන එක මේ විශ්වය තමයි. මේ විශ්වයෙන්ම මේ 4D තමයි අභ්‍යවකාශ කාලය කියලා කියන එක තමයි මේ 4D. ඒක අපේ කන්ට්‍රෝල් එක යටතේ නෙමෙයි තියෙන්නේ. ඒක අපේ කන්ට්‍රෝල් එක යටතේ තියෙන 3D පමණයි. ඒකට එහා අපි කන්ට්‍රෝල් කරන්නත් බෑ කියලා අපි දැක්කා. මේ වගේ තව වීඩියෝ සඳහා තව නිර්මාණශීලී වීඩියෝ සඳහා